සල්ලාල බේබඳු සුද්දන්ට පුළුවන් ද ඕස්ට්‍රේලියාවේ ඇවිල්ලා මැච් දිනන්න. ඔන්න ඔහම තමයි ඕස්ට්‍රේලියානු මාධ්‍යයයි එංගලන්ත මාධ්‍යයයි තුන්වෙනි ටෙස්ට් තරඟය පැරදුනහම එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට චෝදනා කරේ. ඉතින් අද ඒ කියන්නේ දෙසැම්බර් 27 වෙනිදා බෙන් ස්ටෝක්ස් ප්‍රමුඛ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මේ ප්‍රහාරයට හොඳ කණේ පහරක් එල්ල කරමින් හතරවෙනි ඇෂස් ටෙස්ට් තරඟය ජයග්‍රහණය කරා දින දෙකක් ඇතුළත පළවෙනි දවසේ 94000කට අධික සෙනගක් ඇවිල්ලා හිටියා මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයට. අද දිනේ ඒ කියන්නේ ටෙස්ට් තරඟයේ දෙවැනි දිනේදී 92000කට අධික පිරිසක් මැද්දේ එංගලන්ත කණ්ඩායම අතිවිශිෂ්ට ලෙස ජයග්‍රහණය කරා ඇෂස් තරඟාවලියේ හතරවෙනි තරඟය. ඉතින් වයිට් වොෂ් එකකට තමයි ඕස්ට්‍රේලියාව ලෑස්ති වෙලා හිටියේ. එංගලන්තය පාරම් බාලා ආවේ අනිවාර්යයෙන්ම අවුරුදු 25ක් ඇතුළත දුර්වලතම ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින් ඔවුන් ඇෂස් ජයග්‍රහණය කරනවා කියලා. හැබැයි ඔවුන්ට මේක බෑක්ෆයර් වුණා. එංගලන්ත මාධ්‍ය ඕස්ට්‍රේලියානු මාධ්‍ය දිකට හරහට ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. ඉතින් එංගලන්තයේ අවසානයේ ඔළුව ඉස්සුවා. හැබැයි තාම ඉවර නෑ. බ්‍රෙන්ඩන් මැකලම්ගේ සහ බෙන් ස්ටෝක්ස්ගේ තනතුරු තාමත් රිස්ක් එකක තියෙන්නේ. ඉතින් අපි බලන්නේ ක්‍රීඩා ලෝකයේ අලුත්ම තොරතුරු සමගින් නැවතත් හමු වෙමු.